නදීකා රසාංගනේ YouTube channel එකට වෙනදා වගේම අදත් ඔයාලා මම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට වෙනස්ම විදිහට පිත්තර රොටි එකක් හදාගන්න විදිය තමයි කියලා දෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම යාළුවෝ අතර share කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අපි බලමුකෝ අපි මේ රොටි එක හදාගන්නේ කොහොමද කියලා. තෙල් ටික රත් වෙන ලිපේ තියලා මම සූදුරු ටික පිපිරෙන්න දාගන්නවා. සූදුරු ටික පිපිරීගෙන එනකොට මම තලාගත්තු ඉඟුරු සුදු ලුණු ටික එකතු කරලා තප්පර 30ක් වගේ හැඳිගා ගනිමින් තෙලේ පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්නවා. දැන් අපි තප්පර 30කට පස්සේ කපාගත්තුවම මිරිස් කපාගත්තු බීලුණු මේකට එකතු කරගන්නවා. මම මිරිස් කරල් 3ක් වගේ කපාගෙන තියෙනවා. බීලුණු ගෙඩියක් කපාගෙන තියෙනවා. ඒ ටිකත් එකතු කරගෙන අපි තෙලේ පාට වෙනස් වෙගෙන එනකන් පොඩ්ඩක් කලවම් කරගනිමින් මේක උයා ගන්න ඕනේ. පොඩ්ඩක් නිකන් තෙලේ තැම්බිලා රෝස පාටක් වගේ එනවනේ. අන්න ඒ වෙලාවට තමයි අපි කපාගත්තු තක්කාලි ගෙඩි එකතු කරගන්නේ. ඔයාලා මේ පිරවමට කැමති නැත්නම් ඔයාලට මේකට මාළු දාලා හදා ගන්නත් පුළුවන්, චිකන් වගේ දාලා හදා ගන්නත් පුළුවන්. ඒ වගේම එළවලු කන්න කැමති අයට එළවලු වලින් හදා ගන්නත් පුළුවන්. දැන් මේ තක්කාලි ටිකත් එකතු කරලා ඒ ටික කලවම් කරලා දැම්මම 3-5 කුඩු හැන්දයි මිරිස් කුඩු හැන්දයි ලුණු කුඩු චුට්ටකුයි ගම්මිරිස් චුට්ටකුයි දාලා ගම්මිරිස් කුඩු හැන්දයි දාලා අපි මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා. දැන් මම සෝයා සෝස් ටිකකුත් එකතු කරගත්තා. දැන් අපි සෝයා සෝස් ටිකත් එකතු කරගෙන පොඩ්ඩක් තෙත ගතිය වගේ එනවා. අන්න ඒ වෙනකන් අපි ඇඳිගා ගනිමින් මේක හදා ගන්න ඕනේ. මෙන්න මේ වගේ ගානට එනකොට අපේ බිත්තර ටික වෙන වෙනම කඩාගෙන එකතු කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට පිත්තර ටිකත් එකතු කරලා පොඩ්ඩක් පිත්තර ටික චුට්ටක් වැඩිගෙන වගේ අර වියලි ගතියට වගේ එනකොට අපි මෙන්න මේ විදිහට කලවම් කරගෙන අපි තෙත ගතිය අඩු වෙනකන් අපි කලවම් කරගනිමින් මේක හදා ගන්න ඕනේ. මෙන්න මේ වගේ ගානට එනකොට අපි ලිප ඕෆ් කරලා අපේ පිටි මිශ්‍රණය හදාගන්න යන්නේ. මම මෙචරින් කප් එකේ 4න් 3 කප් එක තියෙනවානේ. ඒකෙන් තමයි මම පිටි කප් එකක් ගත්තේ. ඒකට මම බිත්තරයක් එකතු කරලා ලුණු කුඩු චුට්ටකුත් එකතු කරගෙන දැන් මම මේ ටික කලවම් කරගන්නවා. දැන් මම කලවම් කරගෙන වතුර ටික ටික දාලා කැට හිටින් නැති වෙන්න හොඳ මිශ්‍රණයක් අපි හදාගන්න ඕනේ. කැට නැති මිශ්‍රණයක්. ඔයාලා අතින් කැට හැදුනොත් ඔයාලා එක පෙරේනකින් පෙරා ගන්න. දැන් අපි තැටියක් ලිපේ තියලා මෙන්න මේ විදිහට තැටිය තෙල් වලින් පිහදාගෙන අපේ පිටි මිශ්‍රණය මේ විදිහට දාලා රොටි ටික හදාගමු. දැන් මේ රොටි ටික හදා ගන්නකොට ඔයාලා එක පැත්තක් පොඩ්ඩක් මේ වගේ දුඹුරු පාට වෙනකම් පුච්ච ගන්න. දැන් අපි හදාගත්තු රොටි වල හරි මැදින් මෙන්න මේ විදිහට කපලා අපේ අර පිටි මිශ්‍රණයෙන් චුට්ටක් ඉතුරු කරගෙන ඒක මෙන්න මේ විදිහට වටේ ගා ගන්න ඕනේ. ගාලා ඔන්න මං හදාගත්තු පිරවම දැන් මං එතනට එකතු කරනවා. දැන් ඒ පිරවම අපි දාගන්නකොටත් අර අපි පිටි මිශ්‍රණය ගාගත්තු වටරවුමට ගෑවෙන්නේ නැති වෙන්න දාගන්න. නැත්නම් ඒක ඔයාලට අලව ගන්න අමාරු වෙයි. දැන් මෙන්න මේ විදිහට අපි ත්‍රිකෝණයක් එන ආකාරයට නවාගෙන අපේ රොටි අපි හදාගමු. දැන් මේ හදාගත්තු රොටි ටික අපි මේ විදිහට තැටිය රත් වෙන්න තියලා මේ විදිහට අපි දෙපැත්ත දාලා පුච්ච ගන්න ඕනේ. මේ තියෙන අපි හදාගත්තු රොටි ටික. ඔයාලා මේ වීඩියෝ එක නැරපුවට ගොඩාක් ස්තුතියි. යහපත් හෙට දවසක්.